මං හිතනවා ඔය ලොකම වලින් ඇති කියලා. මම මෙන්න රුටීක්ෂන් කරගන්නේ මං අන්දරගේ පස්සේ. මම ආයේ පස්සේ තමයි. ඔයාලගෙන් කවුරුද? ඒකට උත්තරේ වාරට මෙන්න මේ කොළ කැලි වල ලියන්න පුළුවන්. අපි මේ ලෝකෙට හිස්සතින් එනවා කිව්වට ඒක පට්ටබල් බොරුවන්නේ. අපි එන්නත් කලින් මිස් අපි ගැන තියෙන එක ඉවරයි. අපි අදින්න ඕනේ මොනවද? අපි අදින්න ඕනේ මේ පාට, අපේ ආගම, අපේ ජාතිය. මේකට හොඳම උදාහරණ තමයි මේ කතාවේ කතානායකයා. ගගනගේ අම්මයි තාත්තයි ගගනම හම්බෙන්නේ ගගනගේ අම්මයි තාත්තයි කසාද වැදලා අවුරුදු 7කට පස්සේ. ගගනගේ අම්මයි තාත්තයි ගගන මිල්ලලා ගෙමුණේදී පන්සලක් නැහැ, පල්ලියක් නැහැ, කෝවිලක් නැහැ. අන්තිමේදී ගගනගේ අම්මයි තාත්තයි පාතලා පුරිගෙන ලස්සනම ලස්සන දුරුපැටි. ගෙදර හැමදාම සුදු පාට නිල් පාට නැතිද? ගගනගේ තාත්තා ගෙදර හැමදාම දෙල්ලම් බඩු වලින් පිළිගන්න. ආර්, බැකෝ, රෝටර්, බයිසිකල්, මාරු, තුවක්කු. Hey, Boniko. Nah, Boniko baca kan dia lama ini. Jangan ada di pura masih keren Boniko. Jangan ada Boniko kulit yang ada. Nele uang, adungan uang, undeli uang. Ya lah dia kesenang. Mereka kata ucap pasal. Kita gagana ke atteri pasti. Gagana ke ammai taatnya apalagi dia gagana surprise kan. ඒ උනාට සර්ප්‍රයිස් උනේ ගගනගේ අම්මයි තාත්තයි. ඉතින් ගගනගේ අම්මයි කාමරේට ගිහිල්ලා මොඩිසෝරි යපු කොහොමද කරා? හැඩ බැලුවා, නැටුවා, මේකප් කරා. කදරනෝ නඩ නාරකම ගවුමක දිනවනම් ගොල්ලෙක් හදා ගන්නවා. මට අපේ බාර කට ගන්න කියලා ගොල්ලෙක් හදාගත්තා. මට දැන් මේක ඇතියලා. ගගනගේ අම්මා නොදන්න යක්ෂාරුද දෙනවා. මේක දැකපු තාත්තා මොකද්ද ඔය පොඩි කාලේ කෑ ගහන්නේ මේ ළමයා කර වැරද්ද මොකද්ද මේ ළමයාගෙන් කාටවත් කරදරයක් නැත්තම් කවුසෙන් තියෙන ප්‍රශ්නේ මොකද්ද අනේ මේ කවුසමගෙන් කුමාර පහ ගන්නවා අය මේ ළමයාට බෝඩි එකක් තුන බලාගෙන ගගනගේ මානසික නිදහස් සතුරු මුලින් මුද්‍රගත්ත ගෙතෙන් ඊට පස්සේ ඉස්කෝලේ ගගන ආසයි මොඩල් කෙනෙක් කවි හොඳ සිද්ධ කියන්නත් පුළුවන් නටන්නත් පුළුවන් කවි ගියාට ගගන ගියාද කියලා හරියට වෙනස් මාන ගියා නැගුම් කරන්නේ ගියානු ළමයි මුදේ පැත්තට වැඩි එකෙක් දෙකවලවා නංගි මල්ලි ගගනගේ යාළුවෝ ගුරුවරු දෙමාපියෝ ගගන දිහා හරියට බැලුවා අමු සතෙක් දිහා බලනවා වගේ. ගගන ජීවිතේ පළවෙනි වතාවට හා අවසාන වතාවට ලියපු ලියුම කියලා කිව්වේ මෙන්න මේ විදිහට. ඇයි මට මම කැමති දේ කරන්න බැරි? ඇයි මගෙන් කාටවත් කරදරයක් නැත්තම් මගේ හැංගීම් ආශාව නිලියට දාන්න බැරි? ඇයි මට මම වෙන්න බැරි? ගගනගේ ජීවිතයේ අවසාන කාලෙ ගෙවුනේ මෙන්න මේ විදිහට. මම හිතනවා මම ප්‍රශ්නෙට උත්තර කොළ කැලේ කියලා දෙන්න.